Melody Towers වලට යනා ඉක්මන් කරන්න. ඔහොම ඉන්න පොඩ්ඩක්. හොපොයි. අනේ sorry. Felicity Rivers. ඔව් ඔයා කොහොමද දන්නේ? මං ඔයාගේ අක්කට ඉගෙනුවා. Felicity ඔයා හරියට ඔයාගේ අක්කා වගේමයි. Thank you. මාත් ඒ වගේ තමයි. Mr. Parker මං හිතුවේ අස්සුනා කියලානේ. ඔව් මං අස්සුනා. මට ඔයාලව මතක් වුණා. ඒ නිසා ආයෙත් ආවා. දැන් යන්න. Darling. ඉස්කෝලේ ගිහලා හොඳට ඉගෙන ගන්න ඕනේ. ගොඩක් හොඳ ඉස්කෝලයක් මෙලඩි ටවර්ස් කියන්නේ. ඒකට යන්න ලැබිච්ච එක ලොකු අවස්ථාවක්. මට මතකයි තාත්තා දැරල්ටත් කිව්වා. එයාට ඉස්කෝලේ කලින් පටන් ගන්නත් අපිත් එක්කම පටන් ගත්තා නම් කොච්චර හොඳයිද? එයා හෙට වෙලාව බලන් ඇති ඕ පිළිගන්න. ගිය ගමන් එයාට කියන්න අපිව මතක් කළා කියලා. හරි යන්න. Hey, ඉන්න මං උදව් කරන්නම්. Thank you. June Jones මගේ නම. Jones Alicia Jones හරි. එයා මගේ කසින් කෙනෙක්. එයයි මගේ අක්කයි ඩැරලු එක පන්තියේ ඉන්නේ. එයා ඔයාගේ අක්කද? මං ගොඩක් දේවල් එයා ගැන අහලා තියෙනවා. එයාත් එලිසියාගේ හොඳම යාළුවෙක්. අර බලන්න. අම්මා. Goodbye. බයි. පරිස්සමෙන් යන්න ඕනේ. මං කියන්නේ අපි දෙන්නත් හොඳම යාළුවෝ වුණොත් කොහොම තියෙයිද? ඔයා දන්නවද? මටත් හිතුනේ ඕකම තමයි. මේක දැන් ෆෙලිසිටි ගේ කාමරේ. ඒ වගේම චූන්ගේ. අපි යාළුවා බලන්නෙමුකෝ. අපි යාළුවා පිළිගන්න මොන හරි කරමු. හැමෝම ඉක්මන් කරන ඇඳකට යන්න. මේ වැඩේ හරි ලේසි. එලිසියා මොකද කරන්න යන්නේ? මං චූන්ට පොරොන්දු වුණා අපි යාළුවට ප්‍රෑන්ක් එකක් කරනවා කියලා. ඇලිසියා ඔයා තමත් පොඩි ළමයෙක් වගේනේ. ඔයා දන්නවනේ පොඩි ළමයි අපිව ආදර්ශයට ගන්නෙ. හරියට මං වගේ ඉන්න බලන්න. මමත් ඔයා වගේමයි. එයාලා මෙතන ඉන්නන්න ගොඩක් විනෝදේ. ඒකයි මං එහෙම කරන්න හැදුවේ. ඔයාලා එන්න මාත් එක්ක. යමු හැමෝම ගිහලා බෙඩ් ෂීට් එකට ගහමු. මොකද ඇයි කිව්වේ? ඒ කතාව නම් අමුතුයි වගේ. එහෙම නෑ. මේක හරි විනෝදයි. එන්නකෝ මම පෙන්නන්න. හොඳයි එහෙනම් අපි හිතමු පොඩි ළමයි එක මිනිහයි කියලා. මොකද බය වෙලා වගේ ඉන්නේ කුවේ? ඔයා එහෙම යන්නේ නැහැ. හැමෝම තමන්ගේ සීට් එක හොයාගන්න. මේ පැත්තට එන්න. හෙලෝ. මෙයාගේ නම ෆෙලිසිටි. මෙයාගේ නම සුසි. මේ ඉන්න ක්ලේසා. මම ක්ලේසා. මමත් කිව්වේ ඒකමයි. මගේ නම තමයි සූසන්. හැම ළමෙක්ටම ඉතින් කෙටි නමකුත් තියෙන්න ඕනේනේ. ළමයි මේක ලොකු ගමනක් හින්දා ඔයාලා රෙස්ට් කරන්න ඕනේ. එතකොට ඔය දෙන්නටත් මං කියපු දේ අදාළ. අපි නික්නේම් වලින්ම කතා කරමු. කැමති එහෙම කියනවට. ඒක නියමයි. මොකද ඇලිසියාගේ එක අපි නම් කියන්නේ යට ජෝකර් කියලා. මොකද එයා හැමතිස්සම අපිව හිනස්සනවා. ඩැරල්ට මොකද්ද කියන්නේ? තාත්තා නම් එයාට කියන්නේ මිස් වල්කනෝ කියලා. මොකද එයා කොයි වෙලෙත් පුපුරන්න වගේ ඉන්න නිසා. ඉක්මන් කරන්න. කොයි වෙලේ හරි මේට්‍රන්නේ. ළමයි මේ ඔයාලගේ කාමරේ නෙවෙයි. එතකොට අපිට කොහෙද ඉන්න තියෙන්නේ? මං තමයි ඔයාලගේ අලුත් පන්තිභාර ටීචර්. ඒකයි මෙතෙන්ට ආවේ. එන්න. අපි පරීක්ෂාවෙන් පස්සේ තමයි කාමරය තෝරගන්නේ. ඔක්කොම හොඳයි. අයිරිනෝයි බොත්තම දාගන්න. මෙහෙම දාන්නේ පොඩි ළමයිනේ අයිරින්. මෙන්න. එයා මොකද අයිරින් වල්ලගත්තේ? මගේ කොණ්ඩේ. දැන් හරි. ඔය තියෙන්නේ හොඳට. දැන් කාමරය තෝරගමු. මෑම් සර් මට එක මේල්ලුව එක්ක ෂෙයා කරගන්න පුළුවන්ද? කාමර 3ක් තියෙනවා 3 දෙනා ගානේ ඉන්න පුළුවන්. එතකොට පළවෙනි කාමරේට යන පළවෙනි ගෑනු ළමයා ඔයා ගොන්ජලින්. දෙවෙනි කෙනා ඔයා තෝරගන්න.
අයියෝ මට තව එකක් ගන්න පුළුවන්ද? එහෙම කරන්න බෑ ග්‍රැන්ඩලින්. ඇයි තෝරගත්ත කෙනා මොකද? ඔයාම හිතලා බලන්න මං කොහොමද ඉන්නේ කියලා ඩැරල් රිවර්ස් එක්ක. එහෙනම් ඉතින් අපිට හොඳ රූම්මේට්ස් වෙන්න පුළුවන් වෙයි. අන්න එහෙමනේ ඉන්න ඕනේ ළමයි. ඔයා ගන්න ඩැරල්. එලිසියා ඔයත් අපේ එක්ක. මෑම් සර් මට තව පාරක් ඇත්තටම ගන්න බැරිද? ආපහු බැරි වෙයි ගුවෙන්. මං කිව්වනේ එක පාරක්. හරි. එතකොට දෙවෙනි කාමරේට සූසන් නැගිටින්න. සූසන් අපි ඇවිල්ලා අපේ කතා කරන්න නැත්තේ. දැන් අපිට හරන වෙලාවක් නෑ. ඉක්මන් කරන්න. හනෝ නවයන් බේරුනේ. අනිත් අය කොහෙද? මෙතනයි බහින්න ඕන තැන කියලා ඔයාට ෂුවර්ද? ෆෙලිසිටි, ජූන්, රීසා, ඔයාලා ඔය ස්ටේෂන් එකේම ඉන්න. කොහෙවත් යන්න එපා. අපොයි මොකද්ද මේ උනේ? දැන් මොකද කරන්නේ? බලන්නකෝ මේක කොච්චර ලස්සනද කියලා. ඇත්තටමද කියන්නේ? අපිට පාඩම් වැඩ කරන්න ඩෙස්ක් එකකුත් තියෙනවා. කාමරේ නම් ටිකක් පොඩි වගේ කමක් නෑ ඉතින්. ආපු එකට සුබ පතනවා. නැගිටින්න ග්‍රැන්ඩලින්. මට ටිකක් ඇඟට අමාරුයි වගේ මේට්‍රන්. ඔයාලා දැන් මේ ඉස්කෝලේ ලොකු පන්තිවල ළමයි. වෙනදට වඩා ඔයාලට දැන් වගකීම් වැඩි. මිස් ක්‍රේලින් ඔයාලා එනකම් බලන් ඉන්නවා. මෙතනින් පහළ ලස්සනට පේනවා. ඩැරල්, ඇලිසියා. දැන්වත් ලොකු ළමයි වගේ හැසිරෙන්නකෝ ඔයාලා. මට නම් ඉවසිල්ලක් නෑ පෙරසිටේම හම්බෙනකම්. මටත් එහෙමයි. එයාලා තව ටිකකින් එයි. දෙන්න මදිවට තව දෙන්නෙකුත් එනවා. රිවර්ස්ලා ජෝන්ස්ලා එකතු වුණාම මොකද වෙන්නේ කියලා මන් දන්නවනේ. ඕක අලුත් හැඳුමක්ද මේට්‍රන්? ඒක ගොඩක් ලස්සනයි. නෑ මම මේක අවුරුදු 20ක් තිස්සේ අඳින ගවුමක්. යන්න. අයියෝ අමතක වුණානේ. එනවා මේට්‍රන්. අපි මේක ටිකක් බලමු. දැක්කද? මෙතන ඉඳන් ලොකු දුරක් නැහැ. අපි මෙතෙන්ටම වෙලා ඉන්නේ කොහොමද? පොඩි වෙනසකට පයින් යන්න. ඔයා මොකද කියන්නේ? අපි යමු. ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. 4 වෙනි වසර කියන ගොඩාක් අභියෝගාත්මක වසරක්. ඉතින් අපි අමාරු අභියෝග වලට මුණ දෙන්න මොකටද? මටත් ඕකම හිතුණා. හැබැයි අපිට හැමදේම කරන්න වෙනවනේ. ඔයාලට ගොඩාක් මහන්සියෙන් ඉගෙන ගන්න වෙනවා. විනෝදයෙන් කාලය ගත කරන ගමන් ඔයාලට අලුතෙන් ලැබෙන වගකීම් ඉතා හොඳින් ඉටු කරන්න. පහුගිය කාලේ වෙච්ච සිද්ධිත් එක්ක අපි කල්පනා කරලා බලලා ප්‍රයිමරි සෙක්ෂන් එකේ හෙඩ් විදියට අපි කෙනෙක්ව පත් කරගන්නවා. මේ තනතුර ගොඩාක් වගකීම් සහිත දෙයක්. මොන වගේ ක්වොලිටිස් එයාට තියෙන්න ඕනේ? එක්ස්පීරියන්ස්. කලින් නායකයෙක් විදිහට වැඩ කරපු පුරුද්ද. ඒකත් අවශ්‍යම නෑ. අපේ තේරෙමිත එයා ගොඩාක් නායකත්ව ලක්ෂණ පෙන්වලා ක්‍රොස් ක්‍රීඩාවේදී. එයාට යුක්තිය ගැන ලොකු හැඟීමක් තිබුණා. එයා හුඟක් ධෛර්යවන්තයි. ඒ වගේම එයාට හොඳ අරමුණක් තියෙනවා. එයා ඕනෙම වෙලාවක එයාගේ යාළුව වෙනුවෙන් පෙනී හිටිනවා. ඩැරල් විවර්ස්, අපි තෝරගන්න ඔයාව ප්‍රයිමරි ස්කූල් එකේ හෙඩ් විදියට. මම ඇත්තටමද? ඇයි? අපි ඔයාව විශ්වාස කරනවා. ඔයාට ඔයාව විශ්වාස නැද්ද? එහෙම නෙවෙයි. මට ඒක ලොකු ගෞරවයක් මිස් ක්‍රේලි. ඒක ලොකු අභියෝගයක් වෙයි. අපි ගොඩාක් විශ්වාස කරනවා ඔයා ගැන. වාගේ හදවතින්ම මේ දේ කරයි. තැන්ක් යූ. මම විශ්වාස කරාට. මම ගොඩක් ආසාවෙන් ඉන්නවත් එක වැඩ කරන්න. පෙරසිටට මේ ගැන දැනගත්තා නම් එයා ගොඩක් සතුටු වෙයි. ආවත් පස්සේ අපි කියමු. මිස්ටර් පාකර්, මොකද උනේ? මේක ගොඩක් හදිසි දෙයක්. ඒ මොකක් ගැනද?
ෆෙලිසිටි ජූන් ක්‍රීසා එයාලා වැරදිලා වෙන ස්ටේෂන් එකකින් බැස්සා. මොකක්? අපි ආයෙත් එතනට ගියා. ඒත් එයාලා එතන හිටියේ නෑ. මේක නෝ පොලිසියට කිව්වද? කිව්වේ නෑ. අයියා කලබලෙන් ආවේ. හදිසියේ නිශ්ශබ්ද වෙන්නකෝ. දැන් අහගන්නකෝ ළමයි. මොකක් කරද ආයේ කිව්වේ? ඔයාට විශ්වාසයිද පාර දන්නවා කියලා? ස්ටේෂන් එකේ ඉඳලා ස්කෝඩ් මෙච්චර දුරක් වෙන්නේ කොහොමද? අපි ආයෙත් එතනට ගියොත් හොඳ නැද්ද? එයාලා ඊ අපිව හොයාගෙන. මොකක්ද අප්පා? ඔයාලා හරි කම්මැලිනේ. ඔයා හොඳින්ද? පොඩ්ඩක් විතර කලන්තේ වගේ. ඒක හරියයි. එලිසියයි ඩරලුයි නම් කවදාවත් මේ වගේ වැඩකට පස්ස ගහන්නේ නැහැ. අපි එයාලා කරන දේවල්ම කරමු. මේ වෙලාවේ හොඳම දේ තමයි අපි ඔක්කොම එකට ඉන්න එක. දැරල් හොම ඉන්න. එයා මොනවා හිතයිද මං ගිහලා එයාව හොයා ගන්න ඕනේ. ඔයා දන්නවනේ ජූන් කියලා මේක අනිවාර්යෙන් මෙයා ගඩක් වෙන්න නැති. අනේ දෙයනේ මේ මොකද? ඇයි මොකද? ආර අතර බලන්න. මට තව පොඩ්ඩක් පෑගෙනවා. ඌ අල්ලන්න එපා. 27ක් වෙන්න පුළුවන්. මෙයා ගොඩක් අහිංසක සර්පෙක්. මම මෙයාව හුරතලයට තියාගන්නවා. කැලේ ඉන සත ඇති කරන්න ගන්න හොඳ. මෙලරි ටවර්ස්. ඇති යන්තම්. බලන්නකෝ ඒකේ තියෙන ලස්සන. එන්න අපි යමු. ඒ කියන්නේ යාලා මේ ළඟ පාතම ඇති. ඩැරල්! ඩැරල්! ඔව් ෆෙලිසිටි මම හොඳටම බය කළා. කරදරයක් උනේ නෑනේ. මගේ ඇඟේලේ වතුර වෙලා හොඳ හිටියේ. වෙලාවට. ඔයාලා පරිස්සමෙන්. අපිට සමාව වෙන්න. අපි දන්නේ නැතුව එතනින් බැස්සේ. මම මේගොල්ලෝ ගැන බලා ගන්නවා මිස්ටර් පාකර්. කනකාටු වගේ කාලේ ගත වුණාට. හොඳයි. ඔයාලා කරදරයක් නැතුව මෙතෙන්ට ආපු එක ගැන මට ගොඩක් සතුටුයි. ඔයාලා තුන් දෙනා අපිව හොඳටම බය කරා. ඩැරල් මේ තුන් දෙනාව මගේ ඔෆිස් එකට එක්කන් එන්න. එන්න. හොඳයි ළමයි. පේන විදිහට නම් ඔයගොල්ලන්ගේ ආරම්භය එච්චර හොඳ එකක් නෙවෙයි. වෙච්ච දේ ගැන මොකක්ද කියන්න තියෙන්නේ? ඔයගොල්ලෝ වැරදි ස්ටේෂන් එකකින් බැස්සා. එහෙමනේ? මට සමාව වෙන්න. මේක මගේ අතින් වුණ වැරද්දක්. වැරදි වීම සාමාන්‍ය දෙයක්. ඒ වගේම තමයි අපි දේවල් ඉගෙන ගන්නෙ. මොකද්ද ඔයගොල්ලෝ මේකෙන් ඉගෙන ගත්ත පාඩම? වැරදි ස්ටේෂන් වල බහින්න එපා කියලා. ඒක නෙවෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. ඔයාලා එතනින් පිට වෙච්ච එකෙනුයි මෙච්චර ලොකු ප්‍රශ්නයක් උනේ. ඔයාලට මොකක් හරි කරදරයක් වෙන්න තිබ්බා. එහෙමුන් නෑනේ ඉතින්. කොහොම හරි අපි මේ ආවනේ. පාරේ එහෙම දෙයක් උනේ නෑ. මට කියන්න ඕගොල්ලෝ එතන නවතින්න නැතුව හිටියේ මොකද? අපිට උදව්වට කවුරු හරි එනකන් ඉන්න තිබුණා. අපි හිතුවා අපි තුන්දෙනාම එකට හිටියොත් හොඳයි කියලා. එක්කෙනෙක් තීරණය කරා පයින් යන්න ඕනේ කියලා. එතකොට අනිත් අයත් එයා කියපු දෙයට එකඟ වුණා. ඒක අපි හිතාගත්තේ වික්‍රමාන්විත ගමනක් කියලා. වික්‍රමාන්විත? හොඳයි. අපි දැන් මේ ගැන අමතක කරමු. දැන් අපි අලුතින් මේ ගමන පටන් ගමු. ඔයාලා තුන්දෙනා ඔහොමම කාමරවලට යන්න. මට පෞද්ගලිකව කතා කරන්න තියෙනවා මගේ ප්‍රයිමරි සෙක්ෂන් එකේ හෙඩ් එක. අපේ අංශබාර නායිකාව ඔය ඇත්තමද? කැරල්වට ඔයා ගැන ආඩම්බරයි. ඒක තනතුරක්. මං ඒකට ගැලපෙන වැඩ කරන්න ඕනේ. ෆෙලිසිටි කියන්නේ වගේ නංගි. යාගේ බාරකාරයා විදිහට වැඩ කරන එක ගැන වට මොකද හිතෙන්නේ? මට ඒක පුරුදුයි මං යාගේ අක්කනේ ඉතින්. හැබැයි මේක වෙනස්. අනිවාර්යෙන් එයාලගේ විනය හදන්න ඕනේ. ඔයාට පුළුවන් එයාලට දඬුවම් ලකුණු අමතර වැඩ. ෆෙලිසිටි එහෙම කියන දේ අහන්න නැති ළමෙක් නෙවෙයි. ඒක අත්හැරීමක්. ආයෙ එහෙම දෙයක් වෙන එකක් නෑ. මට ඒක තේරෙනවා. එයා පරිස්සම් වෙන්න ඕනේ අනිත් අයගේ වචන වලට අහු වෙන්නේ නැතුව ඉන්න.
ඕ මොකක් හරි ප්‍රශ්නක තින්නේ? නෑ මිස්. මට ඕනේ එයා මෙතන සතුටින් ඉන්නවා දකින්න. හැම වෙලේම එයා ගොඩක් හොඳ කෙනෙක් වෙන්න ඕනේ. මට ඒක විශ්වාසයි. මේක මතක තියාගන්න. හැම ගෑනු ළමෙක්ම මෙලොරිට හොස් වෙනස් විදිහකට අත්විඳිනවා. අංශභාර නායිකා විදිහට වාට තියෙන්නේ ඒ හැම කෙනාගේම ජයග්‍රහණයන් වලට උපරිමයෙන්ම උදව් කරන එක. ඒක හැම වෙලේම ඔළුවේ තියාගන්න ඕනේ. නායකත්වය කියන්නේ වරප්‍රසාදයක්. සමහර විට තනිකම දැනෙන්නත් පුළුවන්. 2 3යි. 10 2යි. 10 2යි. බොරුනේ? ආයි ගන්න. ඒකයි ගන්න. good evening ළමයිනි. good evening matron. මං හවසට එනකොට ඔයාලගේ ඇඳ ඉස්සරහා හිටගෙන ඉන්න ඕනේ. නැගිටින්න. ඒක එහෙම තියන්න. හොඳයි. රිවර්ස් කෙනෙකුයි ජෝන් කෙනෙකුයි එකතු වෙනවා කියන්නේ ගොඩක් කරදරයි. මෙච්චර ඉක්මනට ඔයාලා එයි කියලා මං හිතුවේවත් නෑ. sorry matron. අපි එක හිතලා නෙමෙයි කෙරුවේ. හොඳයි. ඔයාලගේ සෞඛ්‍ය වාර්තා ටික දෙන්න. ජූන් ජෝන් ෆෙලිසිටි රිවර්ස් සූසන් හෙදර්. matron මට දෙයක් අහන්න පුළුවන්ද? ඉතින් කියන්න ළමයෝ. ඇයි මේ ඇඳවල දෙකේ කවුරුත් නැත්තේ? තව ළමයි දෙන්නෙක් යන්න ඉන්නවා. කන්ස්ටනෝයි රූතුයි. හරි දැන් වාර්තා ටික දෙන්නකෝ. ප්ලේසා කාටර්. හොඳයි. දන්නවනේ ලයිට් ඔෆ් කරන්න ඕනේ කියලා. ඔව් matron. ඉක්මන් කරන්න. දැන් ඕක හින්ද ගන්න. මේ මොකද මේ උනේ? මට නැගිටින්නත් බෑනේ. බලන්න. මොකද්ද? ඔයාගේ විතරක් නෙමෙයි මේ මගේ එකත් එහෙම වෙලානේ. ඔයාලට ඒක අමාරු වුණාට මට ඒක අමාරු දෙයක් නෙමෙයි. ඉන්නකෝ මම පෙන්නන්න. ඔයා ඇඳරේ දිරාගත්තද? ඒක මං හිතලා නෙමෙයි කෙරුවේ. ඒක ඉරිලම ගිහින්. පොඩක් ඉන්න. බ්ලැන්කට් එක අනිත් පැත්තනේ. මට ඒක හිතුණා. මේක ට්‍රික් එකක්. මේක නම් අනිවාර්යෙන්ම එලිසියාගේ වැඩක් වෙන්න පුළුවන්. ඔයාට මේකට වන්දි ගෙවන්න වෙයි එලිසියා. මොකද කරන්නේ? මත් එක්ක එන්න. මේ තියෙන්නේ. මෙතනට වෙලා ඉන්න. මං ඇතුළට ගිහින් එන්නම්. ඇතුළට යන්න එපා. එයාලා හැරෙන්න පුළුවන්. ඔයා මොකද කළේ? ඔයා බලන් ඉන්නකෝ. එයා හිතනවා නම් එයා කරපු දේ විහිළුවක් කියලා. මේක ඊට වඩා විහිළුවක් වෙයි. ජෝන් ඔයා දෙම්ම නැගිටලානේ. මේක නම් ඇත්තටම නියමයි. එන්න මගෙත් එක පීනන්න යන්න. අපි ඩැරර්ව ඇලිසියාවත් නැගිටවමු. එයාලා නැගිටින වෙලාවට අපි ඒ පැත්තට යන එක නම් එච්චර හොඳ නැහැ. මොනවද ඔයා කළේ? කියන්නකෝ මොකද කළේ කියලා. ඒක සර්ප්‍රයිස් එකක්. කියන්නකෝ. ඉන්නකෝ. Thank you.
අයියෝ කමෝන් ගොන්නලේ පළවෙනි දවසේ ආවෙ නැද්ද අපිත් එක්ක පීනන්න යන්න? එපා. භයානක සත්තු ඉන්න ඔයාලා යන පාරේ. ඕක නවත්තන්න. කුචි කවන්න එපා. අප මොකද කරේ නෑනේ. කලබල වෙන්න එපා. එයා නිකන් සමහරක් විතර කට්ටියට වුණත් ලොකු ප්‍රශ්නයක් වෙයි. කවුද ආව මෙතෙන්ට ගෙනත් දැම්මේ? මේ වැඩේ කරපු කෙනා මම දන්නවා. ජූන් කොහෙද කියන්න? එයයි ෆෙලිසිටි පීනන්න ගියා. මම නෑ මුලින්ම බෝල් එකට අරන් යන්න හිටියේ. ඕක නෙමෙයිනේ දැන් වැදගත්ම දේ තමයි මාව සර්පෙක් දෂ්ට කරන්න හදපු එක. ඒ ජීන් කිව්වනේ සර්පයා අපෝ යවුවා කියලා. මං හිතුවා හරි. ඒ කියන්නේ ජූන් තමයි. ජූන් ඉක්මන් කළා දැම්ම මං ගාවට එන්න. ඒ මොකටද? මම යාළුවගේ සෙක්ෂන් එකේ හෙඩ්. එතකොට ඔයාලා සර්පයා දාලා කරපු වැඩේ හරිම නරක වැඩක්. ඔයා ඒ සර්පයවත් දැම්මේ? ඔයත් මේක දැනගෙන හිටියද ෆෙලිසිටි? ඉවසන්න මිස් වෝල්කැනෝ. නැත්තම් ඔයව පුපුරලයයි. මොකද ඔය කිව්වේ? හැමෝම පරිස්සමෙන්. ඔන්න දැන් රිවර්ස් කියන ගිනිකන්ද පුපුරන්න යන්නේ. මගේ නික්නේම් එක මෙයා දන්නේ කොහොමද? මං හිතලා කිව්වේ නෑ. තව ටිකක් තරහ ගන්නකෝ. ජූන් ඔයා කාගේ හරි ඇඳකට සර්පෙක් දානවා කියන එක හොඳ වැඩක් නෙමෙයි ඒක නරක වැඩක්. එයා කාගේ හරි ඇඳකට නැගලාද? මං හිතුවට වැඩි ඒ වැඩේ හොඳටම වෙලා නැහැ. ඔයා කරපු වැඩෙන් ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්. ඔයාලා මේ වැඩේ ඉස්සෙල්ලාම පටන් ගත්තේ. සතියක් යනකම් ඔයාලට අප පූල් එකට බහින්න බෑ. පුළුවන්ද කියලා බලමුකෝ. අපි යම් ෆෙලිසිටි. ජූන් ඩැරල් ආපහු එන්නයි කිව්වේ. මම මේ කියන්නේ ඔයාට. එපා ඩැරල්. ජූන් මං කිව්වනේ ඉන්න කියලා. ඉක්මන් කරන්න. ගිනිකන්ද පුපුරන්න කලින් අපි අනේක හොඳයි. කලබල වෙන්න එපා ඩරල්. මෙන්න පිළිදගන්න. මං එක විසඳපු විදිය වැරදි. එයාගේ හිට දන්නවනේ. කලින් ඉස්කෝලේ තොස් කරන්නේ නැත්තේ ඔය හින්දා වෙන්නදී. එයා හරිම මෝඩ කෙනෙක්. අපි ඩැරල්ගේ සමාව ගන්න ඕනේ. මොන එකටද? ඒක මගේ වගේම එයාගෙත් වැරද්ද. විහිළුවක් ගැන පැමිණිලි කරන්න බෑනේ. එයාට කියන්න වෙන්නේ මාව තල්ලු කරා කියලා තමයි. ඒත් ඒ මගේ අක්කා. අනික එයා තමයි අපේ බාර වෙන්නේ. හරි ඉතින් මං වගේ යාළුවානේ. එහෙම නේද? ඒක හරි. ඒ තව මොනවාද? ඩැරල් I'm so sorry. මොන එකටද මගේ නික්නේම් එක එයාට කිව්වේ? මට කට පරිස්සම් කරගන්න බැරි වුණා. ජෝන් සමා වෙන්න කියන්න කියලා කිව්වා. ඇත්තටම සර්පයට කරදරයක් කරේ නෑ. සර්පයා හොඳින් අපි ආව නිදහස් කරා. ප්ලීස් අපි ගැන පැමිණිලි කරන්න එපා. එහෙම කරන්නේ නෑ. මාත් මෙතන වැරදිනේ. දැන් අමතක කරන්න. ප්ලීස්. ඔයා කිව්වනේ මම බෝල් එකට එක්කන් යනවා කියලා. කමෝන්. අපි ආයෙත් පටන් ගමු. වෙච්ච දේ අමතක වෙන්නත් එක්ක.